හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න අද අපි ඇවිල් ඉන්නවා ගාලු කොටුවට. ඉතින් අපි යමු ගාලු කොටුව කොච්චර ලස්සනද කියලා බලන්න. අපි ගාලු කොටුවට එද්දි පොඩ්ඩක් හවස් වුණා. ඉතින් ඒක හින්දා අපි යමු දැන් ඇතුළට ගිහිල්ලා බලමු හවසට කොහොමද ගාලු කොටුව පේන්නේ කියලා. ඉතින් මෙතනින් තමයි ගාලු කොටුවට ඇතුල් වෙන්න තියෙන්නේ. ඇතුල් වුණාන් පස්සේ එතනින් වම් පැත්තට හරි දකුණු පැත්තට හරි යන්න පුළුවන්. ඉතින් අපි වම් පැත්තෙන් ආව උඩට. ඉතින් මෙන්න මෙතන උඩට තමයි අපි යන්න හදන්නේ දැන්. ඉතින් මෙතනින් ඇතුලේ තියෙනවා කොටුව ඇතුළ. ඉතින් කොටුව ඇතුළට යන්න බලාපොරොත්තු වෙන්නේ අපි තා ටිකක් හවස් වෙලා. ඉතින් මෙතනින් ගහලා තියෙනවා මේ පැත්තට ගියොත් යුද අට්ටාල වලට යන්න පුළුවන්. ඉස්සර තියුණු. ඉතින් අපි මෙතනින් වම් පැත්තට යනවා. මෙතනින් උඩට ගිහිල්ලා බලමු කොච්චර ලස්සන view එකක් පේනවද කියලා. උඩට එනකොට මෙන්න මේ වගේ පිළිම තියලා තියෙනවා. ඒක දැකපු පාර නම් පළවෙනි පාර මම බය වුණා පොඩ්ඩක්. ඉතින් ඔහොම අපි ආව උඩට. ඔය ඉස්සරහින් යන්නේ අපේ සෙට් එක. ඉතින් මේ තමයි කොටුව ඇතුළේ පේන විදිය. බලන්න මාරම ලස්සන view එකක් පේනවා. ඉතින් හැන්දෑවට මේ ගාලු කොටුව මාරම ලස්සනයි. ඉතින් ඔය කොටුව ඇතුළත් මාරම ලස්සනයි. මොකද අර ඒ ස්ට්‍රීට් view එක රැට මාරම ලස්සනයි. ඉතින් බලන්න අර ඉස්සරහා තියෙන ක්ලොක් ටවර් එක. අපි දැන් යමු එතෙන්ට බලන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා අහස කොච්චර ලස්සනද කියලා. ඉතින් ඔන්න දැන් අපි ආවා ක්ලොක් ටවර් එක ගාවට. ඉතින් ක්ලොක් ටවර් එක ගාවට ඇවිල්ලා වටේ බලනකොට අපිට මෙතනින් පේනවා ගාල්ලේ තියෙන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. ඉතින් ගොඩක්ම ටෙස්ට් මැච් ගහන්නේ මෙන්න මේ ක්‍රීඩාංගණයේ තමයි. ඉතින් අපි හවස් වුණායින් පස්සේ තව ටිකක් ආවා පහළට. ඉතින් බලන්න මේ හැන්දෑවට කොච්චර ලස්සනද කියලා මේ ගාල්ලේ ස්ට්‍රීට් view එක. කොහොමද ලස්සන. ඉතින් නයිට් view එක මාර ලස්සනයි මේ කොටුව ඇතුලේ. ගොඩක්ම සංචාරක වෙනවා මේ කොටුව ඇතුළට. ඒ අය ගොඩක්ම රැට තමයි එන්නේ. බලන්න. ඉතින් ලයිට් එහෙම දාලා මාර ලස්සනයි. අපි ආව ඉස්සරහට. ඕගොල්ලොත් ඇවිල්ලා නැත්තම් එන්න මේ ගාලු කොටුවට ටිකක් හවස් වෙලා આવොත් මේ හැන්දෑවට ස්ට්‍රීට් view එකත් බලලා යන්න පුළුවන්. මේ ලයිට් දැම්මම තමයි මෙච්චර ලස්සන. දවල්ට ආවට නම් මෙච්චරම ලස්සන නෑ ඉතින්. ඉතින් අපි ආව ප්‍රදීපාගාරේ තියෙන තැනට. ඉතින් ප්‍රදීපාගාරේ හරියටම පේන්නේ නෑ. ඔන්න ඔය ලයිට් එක තමයි වටේට වදින්නේ. ඉතින් අපි කොටුව ඇතුලේ ඇවිදලා ඔන්න අපි ආව එළියට. ඉතින් මේ තමයි නයිට් view එක ගාලු කොටුවේ.